channel එකේ සුබ දවසක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ OPNet කියන අලුත් testnet airdrop එක ගැන. ඉතින් ඔයාලට පේනවා මම දැන් ඉන්නේ CryptoRank website එකේ. CryptoRank website එකෙන් මෙන්න මේ airdrop එක confirm කරලා දෙනවා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන මම තවත් ඉතින් site වල පෙන්වන්න යනවා ඔයාලට මේක CryptoRank website එකේ තියෙන නිසා මම වෙනත් site වලින් පෙන්වන්න යන්නේ නැහැ මේ airdrop එක ගැන දැනට. හරි වෙනද වගේම ඔයාලට අපේ Telegram channel එකේ දාලා තියෙනවා මේකේ link එක. ඉතින් channel එකේ link එක දාලා තියෙනවා අපේ මෙන්න මේ වීඩියෝ එකේ පල්ලෙහා comment වල pin comment එකක් සහ description එකේ දාලා තියෙනවා අපේ channel එකට යන link එක. ඉතින් අපේ channel එකේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ post එකක් බලා ගන්න ලැබෙයි. මේකට වඩා වෙනස් post එකක්. ඒ වුණාට මේ ටික තමයි තියෙන්නේ. ඔයාලට මුලින්ම මේ airdrop එක කරගන්න ඔයාලට ඕන වෙනවා ඔයාලා phone එකෙන් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට ඕනි වෙනවා එක Kiwi browser එකේ මම මිසෙස් browser එකේ එහෙම නැත්නම් Yandex browser එකේ browsers තුනෙන් ඔයාලට කැමති එකක් ඕන වෙනවා. ඉතින් ඔයාලා කැමති browser එකක් ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් PC එකෙන් කරන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒවා කරගන්න PC එකේ normal Chrome browser එකෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන දාලා දෙනවා මුලින්ම extension link එක. ඔයාලා මෙන්න මේ link එක මුලින්ම copy කරගන්න ඕනේ. මේ link එක copy කරගෙන ඔයාලගේ මම අර කිව්ව browsers වලින් කැමති එකක් ඔයාලා use කරන්න පුළුවන්. මම මෙතන use කරන්නේ Mises browser එක. ඔයාලට Mises browser එක open කරගන්න පුළුවන්. හරි ඔයාලා ඊට පස්සේ අපේ channel එකෙන් copy කරගෙන ආපු link එක ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා use කරන browser එකේ open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ ඔයාලා යන්න මෙන්න මේ වගේ තැනකට ඔයාලා මේකේ තියෙන මෙයාලගේ මේ wallet එකේ extension එක ඔයාලා මුලින්ම ඔයාලගේ browser එකට add කරගන්න ඕනේ. ඒකට මෙතන ඔයාලට පේනවා add to Chrome කියලා බටන් එකක් තියෙනවා. මෙන්න බටන් එකට touch එකක් දීලා ඔයාලට පුළුවන් මේකේ extension එකේ මේකේ wallet එකේ extension එක අපේ browser එකට add කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපිට හැම extension එකක්ම අපේ browser එකට add කරන්න. ඉතින් extension add කරන්න පුළුවන් phone එකෙන් කරන කට්ටියට නම් Mises Yandex Kiwi වගේ ඔන්න ඔය browsers වලට තමයි ඔයාලට add කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට manual ඔයාලට මේ විදිහට pop කරේ නැත්නම් extension එකෙන් ඔයාලට පුළුවන් මෙතන මේ extension කෙනෙකුට touch කරලා ඔයාලට පුළුවන් extension එක open කරගන්න. ඉතින් ඊට පස්සේ open කරගෙන අපි මේකේ මුලින්ම මේ wallet එකක් create කරගන්න ඕනේ. ඒකට මෙතන තියෙනවා create new wallet කියලා මෙන්න බටන් එක ඔයාලට touch එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ මුලින් මෙතන දෙනවා ඔයාලා මෙතන password එකක් create කරනවා. ඔයාලා හොඳ strong password එකක් create කරලා ඒ password එක නැවතත් මෙතනට දීලා මෙන්න මෙතන continue කියන බටන් එකට එකපාරට touch එකක් දෙන්න ඕනේ. හරි ඊට පස්සේ එතනින් continue කරලා ඔයාලා මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඔයාලට මෙතන තියෙනවා create a new HD wallet කියලා මේ වගේ තැනකට ඔයාලා මෙතන තියෙනවා ඔයාගේ මේ wallet එකේ secret recovery places ටික තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතන touch කරලා මෙන්න මෙතන ඉස්සෙල්ලා මේ මෙතන tick එක දාගෙන පහළ තියෙන tick එක දාගෙන මෙන්න මේක ඔයාලා touch කරලා මේක copy කරගන්න. copy කරලා ඔයාලගේ කොහේ හරි තැනක අරන් තියාගන්න ලියලා හරි ගමන්න ඔයාලා මේක අරන් තියාගන්න ඕනේ. අරන් තියාගෙන ඔයාලා මෙතනින් මේ continue කියන බටන් උඩ touch එකක් දෙන්න ඕනේ. මෙතන පහළ තියෙන continue කියන බටන් එක උඩ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට හරියට ඔයාලා මෙතනට ආවට පස්සේ ඔයාලට මෙතන මෙන්න මේක address type එකට approve තියලා මෙන්න මෙතන continue කියන බටන් උඩ අපතට touch කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලා මේකෙ මෙන්න මෙයාලගේ OP කියන wallet එකක් සාර්ථකව create කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් බලමු කොහොමද අපි මේ airdrop එක ඉතුරු වැඩ ටික කරගන්නේ කියලා. හරි ඔයාලට සිතන extension එකේ wallet එකක් create කරගෙන ඉවර වුණාට පස්සේ ඔයාලා එන්න ඕනේ නැවතත් අපේ channel එකට. channel එකේ දාලා තියෙනවා දෙවෙනියට මෙන්න මේ විදිහට link එකක් දාලා තියෙනවා. මෙන්න මේ link එක. ඔයාලා මේකත් open කරගන්න ඕනේ. ඔයාලා අර extension එක add කරගත්ත browser එකේම ඔයාලා මේ link එකත් ඒ විදිහටම open කරගන්න ඕනේ. මේ link එකත් ඒ විදිහටම ඔයාලා copy කරගෙන ගිහලා ඔයාලට පුළුවන් ඔයාලා ඒ extension එක add කරගත්ත browser එකේ open කරගන්න. හරි මම මේ දිනට දාලා තියෙන link එක ඔයාලා open කරගත්තාම මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකේ phone එකෙන් කරන කට්ටියන් අනිවාර්යෙන් ඔයාලා මේක desktop mode එකට දාගන්න නැත්නම් ඔයාලට මේකේ වැඩ කරගන්න අමාරු වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මෙන්න මෙතන your account කියලා මෙතන පහළ තියෙනවා connect wallet කියලා මෙන්න මේ බටන් එක ඔයාලා touch කරන්න ඕනේ. touch කරලා ඔයාලට අපි කලින් add කරපු OP wallet එකෙන් wallet එකේ extension එක මේ විදිහට pop up කරයි pop up කරාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ wallet එක මේකට connect කරගන්න මෙතන තියෙනවා connect කියලා බටන් එක මේ connect කියන බටන් එකට මම touch කරනවා. හරි ඊට පස්සේ connect ඊට පස්සේ මෙතන නැවතත් වටන connect to it කියලා. ඉතින් මේ connect to it කියන බටන් එකට touch කළා මම මගේ to it එකත් මේකට connect කරගන්නවා. හරි මෙන්න මෙතනින් authorize app කියන බටන් එකට touch කරලා
මම මගේ ටවිටර් account එක මේ site එකට authorize කරගන්නවා. හරියට අපිව නැවතත් මේ විදිහට මෙයාලගේ site එකට redirect කරනවා. හරි ඊට පස්සේ ඔයාලා නැවතත් site එකට redirect කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ටවිටර් account එක මෙතන වැටලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට welcome bonus එක විදිහට මෙයාලගේ point 2000ක් ලැබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් පහළට scroll කරනවා. scroll කරලා ඔයාලා මෙතන tasks කියලා මෙතන තව tasks වගේක් ඉතුරුලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට මේ ටාක්ස් ටික ගැන කිව්වොත් අපි පළවෙනි ටාක්ස් එක කම්ප්ලීට් කරලා තියෙනවා, දෙවෙනි ටාක්ස් එකත් කම්ප්ලීට් කරලා තියෙනවා, තුන්වෙනි ටාක්ස් එකත් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ කරන්න තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි ටාක්ස් එක මේකට කරන්න තියෙන ඔයාලගේ Twitter username එක ඔයාලගේ Twitter එකේ username එකේ පිටිපස්සට මෙන්න මෙයාලගේ මේ කියන මෙන්න මේ දොඩංගිඩික මේ මෙතන මේ පෙත්තක් වගේ තියෙන මේකයි ඇඩ් කරන්න තියෙනවා. මම ඔයාලට ඒකත් දාන්නම් පෝස්ට් එකේ මම මෙතන පහළ දාලා තියෙනවා. මෙන්න මේ දෙක කොපි කරන් ගිහලා ඇඩ් කරන්න තමයි තියෙන්නේ. මම ඔයාලට මේ දෙකත් ඔයාලට දාලා තියෙන පෝස්ට් එකට අන් එකත් ඔයාලා කොපි කරලා ඇඩ් කරගන්න ඔයාලගේ Twitter username එකට. ඉතින් මම දැන් ඒක පෙන්වන්න යන්නේ නැහැ. මම ඒත් එක්කම ඊළඟ ටාස්ක් එකට යනවා. ඉතින් ඔයාලට මෙතන තියෙනවා Discord එකට join වෙන්න. මෙතනින් මේ join OPNet Discord කෙනෙකුට ටච් එකක් දෙනවා මම. එතකොට ඔයාලට මේ විදිහට යනවා Discord එකට. අපිට මෙයාලගේ Discord එකට join වෙන්න තමයි තියෙන්නේ. එක්ස්ටෙන්ෂන් එකේ ඇඩ්‍රස් එක නෙමෙයි ඔයාලා මෙතන ගන්න ඕනේ මේ wallet එකේ ඇඩ්‍රස් එක. මට ගොඩක් එක වැරදුනා. මෙතනින් ඔයාලා මෙන්න මෙතන තියෙනවා public key කියලා මේකේ ඇඩ්‍රස් එක. ඔයාලා මේ ඇඩ්‍රස් එක අරගෙන ඔයාලා යන්න නැවතත් අර site එකට කලින් අපි හිටපු site එකට අපි මේකේ අර මෙන්න මේ site එකට යන්න ඕනේ. ඔයාලට මේකේ percent claim කරගන්න තියෙන මේ site එකෙන් තමයි මෙන්න මෙතන මේ wallet address කියන තැනට ඔයාලා මෙන්න මේ address එක paste කරලා ඔයාලට මෙතන I am human කියන captcha එක fill කරගන්න ඕනේ. fill කරගත්තට පස්සේ ඔයාලට මෙතන පහළ තියෙන button එක touch කරලා ඔයාලට මේ මෙන්න මෙයාලගේ මේ testnet token ටික ලැබෙනවා. හරි ඊට පස්සේ එතනින් claim කියලා ඒ button එක touch කරාට පස්සේ ඔයාලව නැවතත් මේ විදියට ඔයාලගේ wallet එකෙන් pop up කරනවා. ඊට pop up කරලා ඔයාලා මෙතනින් connect කියන button එක අපිට touch කරන්න ඕනේ. ඊට පස්සේ එතනින් touch කරාට පස්සේ මම හිතන්නේ දැන් BTC claim වෙලා තියෙන්නේ. ඔයාලට මේ testnet BTC ටික පැය දෙකෙන් දෙකට claim කරගන්න පුළුවන් මේ විදිහට මෙතන කියලා තියෙනවා. මම මේක තව පාරක් ක්ලික් කරලා බලනවා ඔයාලා වෙනවා ටික claim වෙලා තින්ට ඔයාලා මෙතන පේනවා OP20 token කියලා තියෙනවා. ඉතින් මම ඒකත් touch කරලා මම මෙන්න මේ token ටිකත් මෙතනින් claim කරගන්නවා. මෙතන claim මේ මෙතන 1000 PIW කියලා මෙතන token එක ඒකත් අපි claim කරගන්න ඕනේ. ඊට කලින් I am human කියන captcha එක fill කරන තමයි ඒක claim කරගන්න තියෙන්නේ. හරි මම මෙන්න මේ විදියට මෙන්න මේ captcha එකත් fill කරගන්නවා. මේ captcha එක ඉතින් කියන්නේ මහා මේ captcha කියන්නේ අමාරු දේවල්. ඉතින් ඒකයි මම මේවා පෙන්වන්න නැතුව skip කරන්නේ. මම දැන් මේක පෙන්නුවේ අලුතෙන්ම airdrop වලට එන කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් මේවත් අලුත් දේවල් නිසා දැන් මේක පෙන්වන්න ඕනේ කියලා හිතුවේ. ඊට පස්සේ මෙතන verify කියන බටන් එකට ඔයාලා එකපාරට ටච් එකක් දෙන්න ඕනේ. හරියට ඔයාලා පේනවා මෙතන transaction failed කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ වගේ errors එනවා. ඉතින් මෙව්වා සාමාන්‍යයි මේ testnet airdrop වල. ඉතින් කොහොමවත් අපිට දැන් TBTC එක ලැබෙන නිසා අපි try කරමු කියලා මම මේක තව පාරක් මේ claim කියන බටන් එක ගන්නවා. ඒත් මේක මේ වෙලාවේ මම හිතන්නේ මේක වැඩ කරන්නේ නැහැ. අපි පස්සේ වෙලාවක මේක මේක ඔයාලට මේ ටික claim කරන්න පුළුවන් වෙලාවක මම ඔයාලට channel එකට update එකක් දෙන්න. ඒකට ඔයාලා claim කරගන්න. ඔයාලට මෙතන මෙන්න මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මෙතන testnet BTC වලට claim කරගන්න පුළුවන් පැය දෙකෙන් දෙකට. ඒක බලලා ඔයාලා claim කරගන්න. හරියට ඔයාලා මෙතනින් මේ coin ටික percent කරගත්තට ඔයාලා නැවතත් යන්න ඕනේ අපේ Telegram channel එකට. channel එකේ මෙතන මම දාලා තියෙනවා මෙන්න මෙතන swap කියලා 4 මිනිත් දාලා තියෙන මේ link එක. මේ link එකත් ඔයාලා copy කරගන්න ඕනේ. copy කරගෙන කලින් විදියටම ඔයාලා open කරගන්න ඕනේ ඔයාලගේ browser එකකින්. browser එකකින් මේ විදියට ඔයාලා ඒ link එකත් ඔයාලා open කරගන්න ඕනේ. අපිට මේකේ කරන්න තියෙන්නේ මේකේ swap කරන්න stake කරන්න ඔය වගේ දේවල් තමයි අපිට මේකේ කරන්න තියෙන්නේ. ඉතින් අපි අර percent කරගත්ත coin ටිකෙන් තමයි අපි මේ ටික කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මුලින්ම මෙන්න මෙතන මේ තියෙන මේකට ටච් කරලා wallet එක connect කරගන්න ඕනේ. මෙතන OP wallet කියන එක තෝරලා ඊට පස්සේ මේ විදිහට අපේ
OP wallet extension එක pop up කරනවා මෙතනින් මෙන්න මෙතනින් පළය කනෙක්ට් කියන තියෙන බටන් එකට ටච් කරලා අපිට මේක කනෙක්ට් කරගන්න. ඒකවල පේනවා මේක කනෙක්ට් වෙලා තියෙන නිසා මම මෙතනින් අපිට කියලා තිබ්බේ මෙතන මෙයාලගේ ටෙස්ට්නෙට් ටෝකන් එක ස්වැප් කරන්න කියලා. ඉතින් අපිට තාම අපේ කොයින් ටික ලැබිලා නැහැ. ඉතින් ඔයාලට මේක ඔයාලා සාමාන්‍ය ස්වැප් එකක් කරන්න දන්නවා ස්වැප් එකක් කරන්න දන්නවා මෙතනින් ඔයාලට කොයින් එක මුලින් මෙතනින් මෙන්න මේ කොයින් වලින් ඔයාලට කැමති එකක් තේරුවා. තෝරලා මෙන්න මෙතනින් මේ පල්ලෙහා මේකටත් ගිහලා ඔයාලට ඒ කොයින් නැතු වෙන කොයින් එකක් තෝරලා මෙතනින් ඔයාලට ස්වැප් කරන්න තමයි ඉතින් මහා ලොකු දේවල් නෑ මේකේ. ඉතින් ඔය වගේ බලලා හැමෝම කරගමු මේ ටිකත් නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලට කියනවා මේ ටිකට වෙනම පුංචි වීඩියෝ එකක් හදලා දාන්න channel එකට. හරි ඉතින් වීඩියෝ කට් ටිකක් ඇදිලා තියෙන ඒක නිසා අපි ඉක්මනට කතා කරමු ඊටු ටිකත්. ඉතින් ඊට පස්සේ ඔයාලා නැවතත් යනවා අපේ channel එකට. ඊට පස්සේ ඒකේ දාලා තිනවා මෙන්න මෙතන LQ add කියලා මෙතන liquid add කරන්න තමයි මේ link එක තියෙන්නේ. මේකත් ඔයාලා open කරගන්න ඕනේ browser එකකින්. ඊට පස්සේ ඔයාලා මේකේ තියෙන ඔයාලට liquid add කරන එකත් ලොකු දෙයක් නෑ liquid add කරන එකෙත්. ඒකෙත් මම ලොකුවට කියන්න යන්නේ නෑ. මේ විදිහට open වෙනවා ඒ site එකත්. site ආවට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා connect wallet කියලා. මේක ටච් කරලා පුළුවන් මෙයාලගේ OP wallet එක මේකටත් connect කරගන්න. මේ විදිහට extension එකෙන් pop up කරාට පස්සේ මෙතන මෙන්න මේ connect කියන බටන් එක ගහලා ඔයාලට මේක connect කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙතන පහළට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේකේ ඔයාලට මේකේ liquidate කරන්නත් මෙයාලගේ මෙන්න මේ gas fee එකට මෙන්න මේ coin තුනෙන් කැමති මේ coin තුනෙන් coin වලට තියෙන්න ඕනේ. ඉතින් බලලා මේක මෙතන select this dish කියලා මෙන්න මේක ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනත් add කරන්න liquidate කරන්න. මෙතන තියෙන්නේ liquidity stake කරන්න තියෙන්නේ. මෙතන තියෙන stake jo BTC කියලා උදන stake කියලා ගිහිල්ලා අපි ගාව තියෙන ගානෙන් පුංචිම ගානක් දෙන මෙතන stake කරන්න තියෙන මෙතන liquidate කරන්නේ මට මේ විදිහට තියෙන්නේ. මම මේ ටික ගැන මම මේ ටාක්ස් ටික ගැන ඔයාලට වෙනම පුංචි වීඩියෝ එකක් හදලා දාන්නම් YouTube channel එකට දාන්න ඔයාලට Telegram channel එකට දාන්නම්. ඉතින් මේක මේ වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යෙන් ඒක නිසා අපේ Telegram channel එකට join වෙලා ඉන්න. මොකද මම මේකේ මෙන්න මේ ටාක්ස් ටික කරන විදිය වෙනම වීඩියෝ එකක් දානවා අපේ Telegram channel එකට. ඉතින් මාත් මේක first time තමයි මේ airdrop එක කරන්නේ. ඒක නිසා මටත් පුංචි ගැටලු තියෙනවා මේ airdrop වල පේනවා මටත් errors එනවා. try කරන්න තමයි තියෙන්නේ. මොකද මෙවුවා testnet airdrop නිසා මේ වගේ errors එන එක සාමාන්‍ය දෙයක්. හරි ඉතින් මේ airdrop එක ගැන ඔයාලට කතා කරන්න තියෙන මේ ටික තමයි ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ chat group එකට ඇවිල්ලා ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම ටික නිරාකරණය කරගන්න. ඉතින් ඔයාලට මේකේ මෙයාලගේ මෙන්න මෙතන මෙයාලගේ leaderboard එකට ආවට ඔයාලා මෙතන බලාගෙන මේ 50 වෙනියට වගේ තියෙන්නේ point 56000 වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලට මේකේ referral 10ක් 20ක් ගහගත්තොත් මෙන්න මේ වගේ ඔයාලට මේ leaderboard ඇතුළේ එන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් ඒක නිසා කට්ටිය බලලා පුළුවන් referral කරගන්න මෙතන තියෙනවා. මෙතන invite friends කියලා මෙතන පහළ තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ referral code එක copy කරගන්න. ඉතින් වීඩියෝ එක තුනක් ඇදුණා. ඒක නිසා තමයි මම මේ අවසාන ටික වේගෙන් කරේ. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මගෙන් අහන්න. අපේ chat group එකට ඇවිල්ලා ඔයාලට අනිවාර්යෙන් reply කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.